ආයුබෝවන් යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න අදත් මම අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. හැමදාම බත්ම කාලා එපා වෙලා නම් මේක try කරලා බලන්න. ඔයාලා ගොඩක් ආස වෙයි. ඒ වගේම මේක කාලා තියෙන අයත් ඇති, නැති අයත් ඇති. කාලා තියෙන අය ඔයාලගේ පැත්තේ මේකට කියන නම කමෙන්ට් කරගෙන යන්න. මුලින්ම අපි භාජනයක් අරගෙන ඒකට පිටි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට පොල් ටිකක් එකතු කරගන්නවා. අපි මේ යන්නේ පොල් රොටි එක හදන ඒ පිටි ඩෝ එක හදාගන්න. ඊට පස්සේ මම මේකට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදන පිටි ඩෝ එක අපි හැමෝම දන්නවා. අන්න ඒ පදමට තමයි මම මේක හදාගන්නේ. මුලින්ම මම හැන්දෙන් අර දාපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අතින් මේක හොඳට කලවම් කරගන්න තමයි යන්නේ. මේ වෙලාවේ මම මේ පිටි එකට මද උණුසුම් වතුර ටිකක් එකතු කරලා පිටි ඩෝ එක හොඳට අනා ගන්නවා. දැන් මගේ පිටි ඩෝ එක හරි. දැන් මම මේක පුංචි බෝලවලට කඩා ගන්න තමයි යන්නේ. මේක සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ සෙල්ලම් කරපු වීදුරු බෝල වගේ පුංචි බෝල ගානට තමයි අපි මේක කඩා ගන්න ඕනේ. නැත්තම් අපිට මේක උයා ගන්න ලොකු වෙලාවක් යන්න පුළුවන්. මම ඔයාලට තව කීපයක් මේ විදිහට කඩලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට පුංචි බෝල අපි හදා ගන්න ඕන. ඔයාගේ බෝඩියේ ඉන්න යාළුවව හරි ඔයාගේ හස්බන්ඩ්ව හරි එකතු කරගෙන මේ බෝල ටික හදා ගන්න. ඔන්න මම පිටි ඩෝ එකෙන් සේරම බෝල ටික හදාගත්තා. මම දැන් මේක ටිකක් තියලා චිකන් එකක් උයා ගන්න යන්නේ. මුලින්ම අපි රිපෝන් කරලා ඒකට ෆෑන් එකක් තියා ගන්නවා. ඊට පස්සේ මම මේක රත් වුණාන් පස්සේ තෙල් ටිකක් එකතු කර ගන්නවා. දැන් මම තෙල් ටික රත් වීගෙන එනකොට භාජනයේට අබ ඇට ටිකක් එකතු කර ගන්නවා. අබ ටික පුපුරගෙන එනකොට මම සුදු ලුණු ඉඟුරු තලාගෙන එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරගන්නේ ලුණු ටිකක්. තව මම මේකට එකතු කරගන්නවා කුරුඳු කෑල්ලක්, බේ ලීෆ් කොලයක්. ඔයාලා ළඟ තියෙනවා නම් රම්පේ කරපිංචා එකතු කරගන්න ප්‍රශ්නයක් නැහැ. මගේ ළඟ ඒවා තිබුණ නැති හින්දා මට ඒවා එකතු කරගන්න විදිහක් නැහැ. දැන් මේක හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනේ. ලුණු ටික හොඳින් බැඳුනට පස්සේ මම මේකට එකතු කරනවා මිරිස් කුඩු බෙදපු 3-5 කුඩු ටිකක්. මේ ටිකත් හොඳට තෙලේ බෙද ගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නවා අමු 3-5 කහ ගම්මිරිස්. ඔයාලා ළඟ තියෙනවා නම් චිකන් මසාලා එකකින් එකතු කරගන්න පුළුවන්. ඒකටම මම ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ලුණු එකතු කරන එකෙන් මේ මිරිස් ටික බැදෙන සැර ඔයාලට අඩු කරගන්නත් පුළුවන්. මේ විදිහට අපි හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම හොඳින් කපලා පිරිසිදු කරගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. ඒකත් හොඳට කලවම් කරගන්නවා අර මිරිස් 3-5ත් එක්ක. ඒ කරලා මම මේකට ගොරක කැලි 2ක් විතර එකතු කරලා හොඳට වහලා උයා ගන්නවා. විනාඩි 5ක් විතර මම මේක මේ විදිහට උයා ගන්නවා. දැන් ඔයාලට පේනවා චිකන් එකේ තියෙන වතුර මේ විදිහට එළියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේක ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලා චිකන් එකට එකතු කරන වතුර ප්‍රමාණයට වඩා වතුර වැඩියෙන් එකතු කරගන්න ඕනේ. ආයෙමත් මේක හොඳට කලවම් කරලා
මම මේක ආයෙමත් වහනවා. වහලා ටික වෙලාවක් අපි මේ එකතු කරගත්තු වතුර ටික රත් වෙන්න අරිනවා. විනාඩි 2ක් 3ක් ගිහපුවාම මේ වතුර ටික රත් වෙනවා. වතුර ටික රත් වුණාම මම මේකට හොඳට සෝදලා පිරිසිදු කරගත්ත පරිප්පු ටිකක් එකතු කරගන්නවා. මෙන්න මේ රතු පරිප්පු අපි කියන්නේ චූටි පරිප්පු එක තමයි එකතු කරගන්න ඕන. ඒක එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත බෝල ටික මේ චිකන් එකට එකතු කරගන්නයි යන්නේ. මෙන්න මේ විදිහට තනින් තනට බෝල ටික එකතු කරගන්න. එක ගොඩකට එකතු කරගන්න එපා. තනින් තනට එකතු කරගන්න. මම මේ විදිහට බෝල ටික සෙරම එකතු කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේක වහලා හොඳට අඩු ගින්දරේ පැය භාගයක් විතර උයා ගන්න තියෙන්නේ. දැන් මේ පැය භාගයකට විතර පස්සේ මම මේ අරලා බලන්නේ අපේ අර තිබ්බ පිටි බෝල ටික හොඳට තැම්බිලා තියෙනවා. චිකන් එකත් තැම්බිලා. ඔයාලට පේනවා හොඳ උකු ගතියට මේක තියෙනවා. දැන් අපේ ඩිෂ් එක රෙඩි. අපිට දැන් කන්න පුළුවන් මේක. ඔයාලත් හදලා බලන්න. මේක ගොඩක් රස කෑමක්. ඒ වගේම අමතක නොකර අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න.